ආයුබෝවන්. අද කතාව බිත්තර ගැන. බිත්තර ගැන? ඔව්. ඔයා දවසකට එක බිත්තරයක් හරි කනවද? එහෙනම් ඔයා ඉවරයි. බිත්තරේ කන වැරදි විදිහ නිසා ලංකාවේ 90%කටම ලෙඩ හැදෙනවා. ලෙඩ? ඔව්. පළවෙනි එක තමයි කොලෙස්ටරෝල්. දෙවෙනි එක තමයි කම්මැලි ගතිය. තුන බඩේ ගෑස් ඇති වෙනවා. දොස්තරලාට වෙලාව නැහැ මේවා පැහැදිලි කරන්න. ඒකයි මම කියන්නේ. බිත්තරේ කන හරි විදිහ කරුණු පහකින් මම පැහැදිලි කරන්නම්. මේ විදිහට කරොත් ඔයාගේ ඇඟටත් හොඳයි, සල්ලිත් ඉතුරුයි. අන්තිම වෙනකම් බලන්න. අන්තිම එක තමයි ගොඩාක්ම වැදගත්. 1. බිත්තරේ තෙල් වල බදින්න එපා. ඔයා දන්නවද? තෙල් රත් වෙනකොට විස වෙනවා. ඒ විස බිත්තරෙත් එක්ක ඔයාගේ බඩට යනවා. ඒකයි ඔයාට බඩේ දැවිල්ල හැදෙන්නේ, ගෑස් හැදෙන්නේ. ඔයාට බිත්තරේ කන්න ඕන නම් බිත්තරේ වතුරෙන් තම්මන්න. නැත්නම් පෑන් එකක් අරගෙන වතුර පොඩ්ඩක් දාලා ස්ටීම් කරන්න. තෙල් නැතුව. ඔයා බිත්තර පාන් එක්ක කනවද? ඒ වැරද්ද කරන්න එපා. ඔයාට බිත්තර පාන් එක්ක තේ එක්ක කෑවොත් ඇඟට වැඩක් වෙන්නෙම නැහැ. පාන් වලින් සීනි වැඩි වෙනවා. බිත්තරේ ගුණ නැති වෙනවා. හරිම විදිහ. බිත්තරේ එක්ක කැරට්, තක්කාලි, නිවිති වගේ එළවලුවක් එක්ක කන එක තමයි ගුණම. එහෙම නැත්නම් රතු කැකුළු බත් පොඩ්ඩක් එක්ක කාලා බලන්න. තුන්වෙනි එක. කහමදේ විසි කරන්න එපා. කහමදේ නරකයි කියලා ඔයා විසි කරනවද? බිත්තරේ විටමින් 90%ක්ම තියෙන්නේ කහමදේ. දවසකට 5-6ක් බිත්තර කෑවොත් ඇඟට ප්‍රශ්නයක්. හැබැයි දවසකට 1ක් හෝ 2ක් කහමදේ එක්කම කෑවොත් ඇඟට ගුණයි. 4වෙනි එක. බිත්තරේ පොත්ත විසි කරන්න එපා. මේ පොයින්ට් එකත් ගොඩක් වැදගත්. ඉන්ටර්නෙට් එකේ තියෙනවා බිත්තර කටුවේ කැල්සියම් තියෙනවා කියලා. සමහර රටවල් වල ඒක වේලලා කුඩු කරලා කනවලු. මම නම් එහෙම කරලා නෑ. ඔයාට ඕන නම් Google එකෙන් බලන්න පුළුවන්. හැබැයි ඔයා මොනා කරන්නත් කලින් දොස්තර කෙනෙක්ගෙන් අහලා ඉන්න. මොකද මම දොස්තර කෙනෙක් නෙවෙයිනේ. 5වෙනි එක තමයි වැදගත්ම. බිත්තර රැට කන්න එපා. ඔයා රැට බිත්තර කෑවොත් බිත්තර ජීර්ණය වෙන්න පැය 3ක් යනවා. රැට කෑවම නිදි මරන්න වෙනවා. ගෑස් හැදෙනවා. බිත්තර කන්න හරිම වෙලාව මොකද්ද? උදේ 7ත් 9ත් අතර, එහෙමත් නැත්නම් දවල් 12ත් 1ත් අතර. රැට කන්නම එපා. ඉතින් ඔයා අද ඉදන් බිත්තර මෙහෙම කයි නේද? තම්බලා, කහමදේ එක්ක, එළවලු එක්ක උදේට. මේ ටික කරලා බලන්න සතියකින් වෙනසක් තේරෙයි. වීඩියෝ එක හොඳ නම් ඔයා ලයික් එකක් දාගෙන යන්න. කමෙන්ට් එකක් දාන්න ඔයා බිත්තර හදන්නේ කොහොමද කියලා. මම දොස්තර කෙනෙක් නෙවෙයි. මේ තියෙන්නේ අධ්‍යාපනික කරුණු. ඔයාට ලෙඩක් තියෙනවා නම් දොස්තර කෙනෙක්ගෙන් අහලා උපදෙස් ගන්න ඕනේ.